ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අලුත් විදිහේ වැඩක් පටන් ගත්තා. මම ඔයාලට මේ ලේඩි ජේ එකේ බඩු හිම පෙන්නනකොට ඔයාලටත් ආසයි නේද? ඒත් ඔයාලට ඇවිල්ලා ගන්න විදියක් නැහනේ. ඒ නිසා මම අලුත් වැඩක් පටන් ගත්තා. එන්නකො මම මේ වැඩේ කියන්න ඔයාලට. ඔන්න ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මෙන්න මේ ඔයාලා දකින්න ඩෙනි හෝම් බඩු තියෙනවන්නේ. මට පුළුවන් ඔයාලට මේව අරගෙන එවන්න. ඔයාලා කැමති නම් මගේ කැටලොග් එක යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලට අවශ්‍ය දේවල් බලලා මට කියන්න. ඒ විතරක් නෙමෙයි. කොටුවෙනුත් ඔයාලට මොනවා හරි බඩු ගෙන්න ගන්න තියෙනවා නම් මට කියන්න. මම ඒවත් හරිම සාධාරණ මිලකට ඔයාලට ගෙනල්ලා දෙන්නම්. එන්නකො මම ඔයාලට ඩෙනි හෝම් අයිටම්ස් ටිකක් පෙන්නගෙන යන්න. ඒ වගේම තමයි මම මෙතනදී බඩු ටිකකුත් ගත්තා. ඒවයේ ක්වොලිටි එකත් මම ඔයාලට පෙන්නන්නම්. මම මේ වගේ අයිටම්ස් ස්ටොක් කරගෙන නැහැ. ඔයාලට ඕන නම් ඔයාලට ඕනේව මට කීවහම මට පුළුවන් ඔයාලට ඒක අරන් දෙන්න. හැබැයි කියන්නම ඕනේ අපිත් මේවා තවත් තැනකින් අරන් එවනේ හින්දා හදිස්සියේ ස්ටොක් තිබ්බේ නැති වුණොත් අපි ඔයාලට ඒ මුදල් ආපහු දෙනවා. එහෙනම් ඉතින් අපි බලමුද අද මොනවද මම ලේඩි ජේ එකෙන් ගත්තේ කියලා. මේ තියෙන්නේ මං ගත්ත බඩු ටික. එන්නකො අපි ඒවා කොයි වගේද කියලා බලන්න. මේ තියෙන්නේ salt and pepper shake එකක්. මේකත් ඩෙනි හෝම් බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම ගත්තේ. ඒක හරිම cute. බලන්නකෝ මේකේ ලස්සන. එන්නකො අපි ඇතුළත් බලන්න කොයි වගේද කියලා. මේකේ මෙන්න මේ cute හැන්ඩල් එකට තමයි මම ගොඩක් මාස වුනේ. මේ තියෙන්නේ මම ඊළඟට ගත්ත එක. බලන්නකෝ ඒකෙත් ලස්සන. මේක නම් ලේඩි ජේ එකේ ලොකු ස්ටොක් එකක් නම් තිබ්බේ නෑ. මේකේ තව ලොකු සයිස් දෙකක් තිබ්බා. ඒ දෙක නම් මම මගේ කැටලොග් එකේ දාලා තියෙනවා. ඊළඟට මම ගත්තේ මෙන්න මේ ප්ලේට් එක. මේකෙත් හරිම ලස්සන කලර්ස් ගොඩාක් එතන ගන්න තිබ්බා. ඔයාලට මම කලින් ලේඩි ජේ වීඩියෝ එක මතක නම් මෙන්න මේ විදිහම ඩිසයින් එක තියෙන දිග ප්ලේට් එකක් මම ගත්තනේ. ඔන්න මම මේ පාර ගත්තේ මේ වගේ රවුන්ඩ් ප්ලේට් එකක් ඒකින්ම. ඊළඟට මම හරිම ආසාවෙන් හිටිය එකක් තමයි මේ. මං ගාව කලිනුත් සැලඩ් ස්පිනර් එකක් තිබ්බා. හැබැයි මේ සැලඩ් ස්පිනර් එක ටිකක් ක්වොලිටි. ඒ නිසා මම මෙන්න මේ සැලඩ් ස්පිනර් එකක් ගත්තා. එන්නකො එහෙනම් මේක ඇතුළත් කොයි වගේද කියලා බලන්න. මේ සැලඩ් ස්පිනර් එකත් මම මගේ කැටලොග් එකේ දාලා තියෙනවා. ඔයාලටත් මේ සැලඩ් ස්පිනර් එකක් ඕන නම් කියන්න මම ඔයාලටත් මේකක් අරගෙන එවන්නම්. ඇත්තටම මේ සැලඩ් ස්පිනර් එකත් හොඳම ක්වොලිටියෙන් තියෙනවා. ඇත්තටම මගේ කැටලොග් එකේ තියෙන ගොඩක් අයිටම්ස් මමත් ගෙදරදී යූස් කරන ඒවා. ඒ නිසා තමයි මමත් බය නැතුව ඔයාලට මේවා ගෙනත් දෙන්නේ. එන්නකො මේ වගේ තව මං ගාව තියෙන දේවල් ටිකක් ඔයාලට පෙන්නන්න. මුලින්ම මෙන්න මේ නයිෆ් සෙට් එක. මෙන්න මේ නයිෆ් සෙට් එක හරිම ක්වොලිටි. මේ නයිෆ් සෙට් එකත් මං ගෙන් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි ඉතින් මං ගාව මේවයි ස්ටොක්ස් නැහැ. ඔයාලා ඕඩර් කරොත් විතරයි මම මේවා ඔයාලට ගෙනල්ලා දෙන්නේ. මේ නයිෆ් සෙට් එක ඔයාලට මගෙන් රුපියල් 2000කට ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ සෝස් බොටල්. මෙන්න මේ සෝස් බොටල් එකත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මේ බොටල්ස් දෙකම වෙන්නේ රුපියල් 850යි. මේ බොටල් එක නම් හැබැයි ප්ලාස්ටික්. හැබැයි ක්වොලිටි එකක් තිබ්බ නිසා තමයි මමත් ගත්තේ.
ඊළඟට මෙන්න මේ සෙරමික් ප්ලේට් එක. බලන්නකෝ මේ සෙරමික් ප්ලේට් එකේ ලස්සන. ඔන්න මම ඒකිනුත් එකක් අරගෙන ආවා ඔයාලට පෙන්නන්න. මේ සෙරමික් ප්ලේට් එකේ සයිස් දෙකක් තියෙනවා. ඒ වගේම අන්කොමන් කලර්ස් උත් මේකේ තිබ්බා. මම මේ ගත්ත සයිස් එක ඔයාලට මගෙන් ගන්න පුළුවන් රුපියල් 1000කට. මේකට වඩා ටිකක් පොඩි සයිස් එක තියෙනවා. ඒක රුපියල් 900ක් තමයි වෙන්නේ. මේ තියෙන්නේ මම හරිම ආසාවෙන් ගත්ත තවත් එක දෙයක්. මේ තියෙන්නේ බේකින් ඩිෂ් එකක්. මේකත් සෙරමික්. මම මේ බේකින් ඩිෂ් එකේ ගත්තේ පොඩිම සයිස් එක. මේකේ තවත් සයිසස් දෙකක් තිබ්බා. හැබැයි මම මේ ගත්ත පොඩි සයිස් එක නම් එයාලගේ ස්ටොක් ඉවර වෙලා තිබ්බේ. අනිත් සයිසස් දෙකෙන් ඔයාලට ඕන නම් කියන්න මම ඔයාලට අරගෙන එවන්නම්. අනිත් සයිසස් දෙක ඔයාලට මගෙන් රුපියල් 3000කට වගේ ගන්න පුළුවන්. ඇත්තටම මේකත් හරිම ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඔයාලට පේනවා ඇතිනේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට ඕන මොනවා හරි තියෙනවා නම් මට කියන්න මම ඔයාලට ඒව අරන් එවන්නම්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න.